ආයුබෝවන් පුංචි යාළුවනේ අදත් ශිෂ්‍යත්ව පාසලේ දැනුම හොයන පුංචි අපතුලින් පුංචි යාළුවන්ව හොයාගෙන ආවේ ශ්‍රී ලංකාවේ පැරණි රාජධානි හා ඒවල ආරම්භක වගේම අවසාන රජවරු කවුද කියලා ඕගොල්ලන්ට අනුපිළිවෙලින් කියලා දෙන්න. හොඳයි අපි එතකොට මේකෙදි ඕගොල්ලන්ට සමහර ඒවාට මතක තියාගන්න කෙටි ක්‍රමත් කියලා දෙනවා. අපි එහෙනම් ඒ මොනවාද කියලා බලමු. යාළුවනේ මෙන්න මේ ටික තමයි අපේ ශ්‍රී ලංකාවේ පැරණි රාජධානි ටික. අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, මහනුවර. එතකොට යාළුවනේ අපිට මේක මතක තියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ. ඒ නිසා මම ඕගොල්ලන්ට මේක මතක තියාගන්න පොඩි කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. ඕගොල්ලෝ මෙන්න මේ වාක්‍ය හරි නැත්තම් මේ නිල් පාටින් දාලා තියෙන වාක්‍ය හරි මතක තියාගන්න. එතකොට ඕගොල්ලන්ට අපේ ශ්‍රී ලංකාවේ පැරණි රාජධානි ටික පිළිවෙලට මතක තියාගන්න ලේසි වෙනවා. ඒ කොහොමද කිව්වොත් මේකේ අයන්නෙන් කියවෙන්නේ අනුරාධපුරය, පොයන්නෙන් කියවෙන්නේ පොළොන්නරුව, දයන්නෙන් කියවෙන්නේ දඹදෙණිය, යායන්නෙන් කියවෙන්නේ යාපහුව, කුයන්නෙන් කියවෙන්නේ කුරුණෑගල, ගයන්නෙන් කියවෙන්නේ ගම්පොළ, කෝට්ටේ, මහනුවර. ඉතින් යාළුවනේ මේ අපෝදයක් කොහොම කියන වාක්‍යෙටනේ. එතකොට මං අර දුන්න අනිත් වාක්‍යේ මතක තියාගන්න මෙන්න මෙහෙමයි. අනේ කියන එකෙන් කියවෙන්නේ අනුරාධපුරය කියලා. පොඩ්ඩෝ කියන එකෙන් කියවෙන්නේ පොළොන්නරුව. දඹදෙණිය. යන්න යාපහුව. කුඩේ කුරුණෑගල. ගනින් ගම්පොළ. කෝට්ටේ. මගේ මහනුවර. එතකොට මේවල ආරම්භක රජවරු තමයි අනුරාධපුරය පණ්ඩුකාභය, පොළොන්නරුව පළමුවන විජයබාහු, දඹදෙණිය තුන්වන විජයබාහු, යාපහුව එක බුවනෙක බාහු, කුරුණෑගල දෙවන බුවනෙක බාහු, ගම්පොළ හතරවන බුවනෙක බාහු, කෝට්ටේ හයවන පරාක්‍රම බාහු. එතකොට මහනුවර සේනා සම්මත වික්‍රම බාහු. මේක මතක තියාගන්න ඕනේ ඕගොල්ලෝ මෙන්න මෙහෙම. පයනු 1යි, වියනු 2යි, බුයනු 3යි, ආපහු අවසානට පයන්නක් කෙනා කියලා මතක තියාගත්තම ඕගොල්ලන්ට මේක මතක තියාගන්න ලේසි. හැබැයි යාළුවනේ මේකේ මහනුවර ආරම්භක රජතුමා වෙන සේනා සම්මත රජතුමාවත් මේකේ මතක තියාගන්න විදිහ නම් කියලා නෑ. ඒක ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඒ වගේම අපි දැන් කලින් කියලා දුන්නේ මතක් කරගන්න ඕනේ වගේම මෙතනදී මේ රාජධානිවල අවසාන රජතුමාවත් මතක් කරගමු. මේකේ අනුරාධපුරේ පළමුවන රජු පණ්ඩුකාභය. එතකොට අවසාන රජු පස්වන මහින්ද. පොළොන්නරුව පළමුවන විජයබාහු තමයි ආරම්භක රජු වෙන්නේ. එතකොට මේකේ අවසාන රජු වෙන්නේ පරාක්‍රම බාහු පණ්ඩිත රජු. ඒ කියන්නේ පරාක්‍රම පණ්ඩු. ඊළඟට දඹදෙණිය කියන රාජධානියේ පළමු රජු වෙන්නේ තුන්වන විජයබාහු. මේකේ අවසාන රජු වෙන්නේ පළමුවන බුවනෙක බාහු. එතකොට යාපහුව කියන රාජධානියේ පළමු රජු තමයි පළමුවන බුවනෙක බාහු. අවසාන රජු දෙවන බුවනෙක බාහු. කුරුණෑගල පළමු රජු දෙක බුවනෙක බාහු. අවසාන රජු හතරවන විජයබාහු. ගම්පොළ පළමු රජු හතරවන බුවනෙක බාහු. එතකොට අවසාන රජු වෙන්නේ පස්වන බුවනෙක බාහු. ඒ වගේම මේ කෝට්ටේ කියන රාජධානියේ පළමු රජතුමා වෙන්නේ හයවන පරාක්‍රම බාහු. ඒ වගේම අවසාන රජු වෙන්නේ ධර්මපාල හෙවත්
දොන් දිවාන් ධර්මපාල. මහනුවර පළමුවන රජු තමයි සේනාසම්මත වික්‍රමබාහු. අවසාන රජතුමා වෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ. ඉතින් යාළුවනේ මං හිතනවා ඕගොල්ලන්ට මම මේ කියලා දුන්න දේවල් හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. එහෙමත් නැත්නම් අපේ වීඩියෝ එකේ අඩුපාඩුවක් තිබ්බනම් එහෙමත් නැත්නම් ඕගොල්ලන්ට අපිට කියන්න දෙයක් තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලගේ අනිත් යාළුවන්ට අපේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.